අද කතා කරන්න හිතුණා මේ දවස්වල ඉස්කෝල වල තියෙන ලොකු ගැටලුවක් නෙමේ ලෙවල් විභාගය ගැන. ගොඩාක් දෙනෙක් ලංකාවේ මේ වෙනකොට ඉතාම බයෙන් ඉන්නවා මේ විභාගය කරන්න වෙයිද, බැරි වෙයිද, කල් යනවා නම් හොඳයි නේද? ඔහොම දේවල් හිතනවානේ. ඉතින් අද මං හිතුවා ඒක ගැන චුට්ටක් කතා කරන්න ඕන කියලා මේ වීඩියෝ එක මේ ළමයි බලනවා නම් අනේ මේ ළමයිට මේ වීඩියෝ එක පුළුවන් දෙමව්පියෝ ෂෙයා කරන්න. මොකද විභාගයක් කියන්නේ එක ජීවිතේ කඩයිමක් පමණයි. මුළු ජීවිතේම නෙවෙයි. ඔයා විභාගයට මූණ දෙනවද නැද්ද කියන එක ඔයා තීරණය කරලා ඒකට මූණ දෙන්න ඔයා සූදානම් වෙන්න, ඔයා ලෑස්ති වෙන්න. විභාගයක් කල් දානවා කියන්නේ ඒ කියන්නේ ඒක ලබන අවුරුදු මේ අවුරුදු නොකර ලබන අවුරුදු කරා ඔයා අවුරුද්දකින් ඔයාගේ ජීවිතේ පස්සට ගන්නවා. ඒක හරිය අපරාධයක්. සමහරට ඔයා දන්නේ නැති වුණාට හැමදේම මේ ලෝකෙ වෙන්නේ හොඳට. සමහර වෙලාවට මේ විභාගයේ මේ සැරේ තියෙන ළමයින්ට අනාගතේ ඒගොල්ලෝ තීරණය කරයි රජය විසින් අඩු ලකුණු සංඛ්‍යාවකින් පාස් මාක් එකක් හදලා පාස් කරනවා කියලා. එහෙම වෙන්න පුළුවන්. අපි දන්නේ නැහනේ. ඉතින් ඒක නිසා අර නොදන්නා දෙයට බය වෙන්න එපා. අන්නෝන් එක හැම වෙලේම ඒක හොඳ තැනක තමයි තියෙන්නේ. කවදාවත් මේ ලෝකේ නොදන්නා දේවල් තුල ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මොකද විශ්වයේ කිසිම දවසක ඔයාව පල්ලෙහාට ඇදලා දාන්නේ නැහැ. විශ්වය ඔයාට හැමදේම කරන්නේ ඔයාගේ හොඳට. ඉතින් ඒක නිසා අනිත් එක අපි ඇයි මේ විභාගයකට බය වෙන්නේ? අපි ඒකත් චුට්ටක් මෙතෙන්දි කතා කරමු. මොකද මේ විභාගයකට මිනිසුන් ගාක් බය වෙනවා. ඇයි? ෆේල් වුණොත් ලැජ්ජයිනේ. දැන් ෆේල් වුණොත් හරි මූණ දෙන්න බෑ මිනිසුන්ට. ඇයි ඒ? මොකද්ද මිනිස්සු කරන්නේ? මිනිස්සු ඔයව අපහසුතාවයටපත් කරා. එතකොට දැන් ඔය වගේ අපහසුතාවය වෙන්න එකම අවස්ථාව විභාගයේද? නෑ. තව ඕන තරම් ජීවිතේ තියෙන අවස්ථා හොම්බෙන්නේ. ඉතින් ඒක එක්තරා විදියකින් ඔයා ෆේල් වෙනවා නම් ඔයා ඒකට හුරු වෙනවා. මොකද හැමදේම ජයග්‍රහණ නෙමෙයි ජීවිතේ. පරාජයන් තමයි ජීවිතේ ජයග්‍රහණය කරා අරගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඒක එකක්. ජීවිතේ පරාජයන් වලට බය වෙන්න එපා. පරාජයන් කියන්නේ ජයග්‍රහණයේ මුල් ලකුණු, මුල් සලකුණු. ඉතින් ඒක නිසා විභාගේ කල්යයිද නිවුස් එක බලනවා, ආය ඉන්නවා. ඕකට කාලේ යොදවනවට වැඩිය හොඳ නැද්ද? තියෙන දවස් දෙක හරි කමන්නේ පාඩමක් කරගෙන Tamanට තියෙන හැකියාවෙන් විභාග ලියන එක. එතකොට අඩුම ගානේ Tamanට තව උත්සාහ කරන්න අවස්ථාවක් ලැබෙනවා. මට මේ මගේ தත්ත්වය වටහා ගන්න මං කොතනද ඉන්නේ ඊළඟ පාරක තව උත්සාහ කරන්න පුළුවන්. එතකොට කොතනින්ද මම තව ඉස්සරහට හදා ගන්න ඕනේ කියලා නේද? ඉතින් ඕක නොකර අපි අර විභාගයට මූණ දීමට තියෙන මේක එක ඒකෙන් අර ප්‍රශ්නෙන් පැනලා යනවා වගේ තමයි විභාගයෙන් පැනලා යනවා. කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. විභාගයකට මූණ දෙනවා කියන එක ඇත්තටම Tamanට ලොකු වටිනාකමක්. ඔයා මූණ දීමම විභාගයට ලොකු ජයග්‍රහණයක්. විභාගේ පාස් වෙනවද ෆේල් වෙනවද නැද්ද කියන එක ඒක අදාළ වෙන්නේ නැහැ. එදාට ඒක ගැන කතා කරමු. අපි හැම වෙලේම ජීවිතේ පුරුදු වෙලා තියෙන අනාගතය ගැන හිතලා එක්ක දුක් වෙන්න බය වෙන්න, එක්ක අතීතය ගැන හිතලා දුක් වෙන්න බය වෙන්න. බය නම් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කරලා දුක් වෙන එක තමයි වෙන්නේ. ඇයි අපිට මේ වර්තමානය තුල ජීවත් වෙන්න බැරි? වර්තමානය තුල ජීවත් වෙනවා නම් අද කරන්න මොකද තියෙන්නේ? විභාග ලියන එක. ඒකට මට මොකද්ද කරන්න තියෙන්නේ? පාඩම් කරන එක. නැතුව නිවුස් බල මේක කල්දායිද නැද්ද? මේක මෙහෙම වෙයිද නැද්ද? ඕක නෙමෙයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි විභාගයට අදාළ අද කළ යුතු දේ කරන්න. විභාගේ ප්‍රතිඵලාව මේකට මූණ දෙන්න කොහොමද කියලා එදාට ඒක හිතමු. සමහර වෙලාවට මං අර කලින් කිව්වා වගේ හැමදේම වෙන්නේ හොඳට අඩු ලකුණු සංඛ්‍යාවකින් පාස් කරන්න ඕන කියලා රජයේ තීරණයක් ගත්තා වෙන්න පුළුවන්. එතකොට ඔයාට නිකම්ම නිතරම මේ අවුරුදු විභාග ලියන ළමයින්ට chance එකක් එන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ. අනාගතේ අපිට වෙන්නේ මොනවද කියලා තීරණය කරන්න බෑ. අපි ඒක නොදන්නා දෙයක්. හැබැයි හැමදේම වෙන්නේ මගේ හොඳ විදියට මට ගැළපෙන විදියට කියලා හිතුවොත් ඕකට මෙහෙම මං කියන්නම්. Everything happens to me නෙමෙයි everything happens for me කියලා හිතන්න ගන්න. ඔන්න ඕකේ ලොකු වෙනසක් තියෙනවා. අර මටමමනේ මේ හැමදේම වෙන්නේ කියලා හිතනවට වැඩිය මේ හැමදේම වෙන්නේ මටනේ මගේ හොඳටනේ කියලා හිතුවොත්. දැන් ඕක මටමමනේ වෙන්නේ කියලා හිතන්න ගියාම අයියෝ මගේම කර්මයකට තමයි මෙහෙම වෙන්නේ. ඔහොම හිතන්නේ නැතුව මේ හැමදේම මං වෙනුවෙන් තමයි වෙන්නේ. මං උදෙසා වෙන්නේ. මගේ සතුට වෙනුවෙන් මේ හැමදේම වෙන්නේ කියලා හිතන්න ගත්ත දවසට ඔයා දිනුවා. ඒක නිසා විභාගේ කල් යනවා නම් කල් යන්නෙත් ඔයාගේ හොඳට. විභාගේ කල් යන්නේ නැත්නම් කල් යන්නේ නැත්තේත් ඔයාගේ හොඳට. එහෙම කියලා හිතලා ගිහින් විභාග ලියන්න. එතකොට විභාගයෙන් පස්සේ එන ප්‍රතිඵලය ගැන අපි විභාගේ ප්‍රතිඵල ආපු දවසට බලමු. එදාට මම මේ වීඩියෝ එක එදාට කරන්න කොහොමද ඒකට මූණ දෙන්න ඕනේ කියලා.
අනිත් කාරණාව මේක දරුවන්ට නෙමෙයි දෙමව්පියන්ට සහ යාළු මිත්‍රයන්ට විභාගයක් කරපු දරුවෙක්ගේ ප්‍රතිඵල ආවම ඒ දරුවව ඒකෙන් පාඩුවට අවමානයට පත් කරන්නේ නැතුව විභාගයට මුහුණ දීමම ජයග්‍රහණයක් සහ ඒකෙන් ඒ ළමයා දිරිමත් කිරීමක් විදිහට කතා කරන්න. මොකද අපි කියන එක වචනයකින් අර දරුවගේ මානසික මට්ටම බිඳ වැටුනොත් ඒ ළමයා ඉස්සරහට තව කරන විභාග උනත් කරන්න බය වෙනවා. ඒක නිසා විභාගයකට දෙන්න පුළුවන් උපරිම දිරිය ඒ ළමයට විභාගයට කලින් විභාගය තුල සහ විභාග ප්‍රතිඵල එනකොටත් දෙන්න වග බලා ගන්න ඕනේ අපි වැඩිහිටියෝ හැටියට. මොකද ඒකෙන් ඒ ළමයාගේ අපි උඩ තියන්නේ මානසිකත්වය. ඒක තමයි වටින්නේ. මානසික මට්ටම බිඳුනොත් ඒ ළමයට ආය මුළු ජීවිත කාලෙම මේක නෙමෙයි එකම විභාගය A level කියන්නේ එකම විභාගෙ නෙමෙයි. තව ලෝකේ ගොඩාක් විභාග තියෙනවා. තව කඩයිම් තියෙනවා අපිට දිනන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒවට මූණ දෙන්න ඕනේ. ඉතින් මේ පුංචි එක කඩයිමක්කට මූණ දී ගන්න බැරි නම් ඔයාට ඒකට ඕගොල්ලෝ වැඩිහිටියෝ හැටියට හානි කරනවා නම් ඒක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන්ද දරුවන්ව දිරිමත් කරන්න වැඩිහිටියෝ හැටියට විභාගයකට මූණ දෙන්න. මොකද විභාගයකින් මේ විභාගයෙන් අයින් කරලා ඒක නොලිය ඉන්නවා කියන්නේ ප්‍රශ්නයෙන් පැනලා යාමක් කියලා මං හිතන්නේ ඒක කරන්න උදව් කරනට වැඩිය අරක තමයි කරන්න ඕනේ. මොකද ඔයා මේ ප්‍රශ්نين පැනලා යන පුරුදු වුණාම ඔයා ඉස්සරහට ජීවිතේ ප්‍රශ්න වලින් පැනලා යනවා. එහෙම වෙන්න ඉඩ දෙනවට වඩා හොඳයි ප්‍රශ්නෙට මූණ දෙන්න. ඒකෙන් ඉස්සරහට වෙන ප්‍රතිඵල වලට අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා හැමෝටම විභාග ලියන අය සුබ පතනවා. ඉතින් එයාගේ ඒ ජයග්‍රහණය හිතන විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක තවත් මනස සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන එහෙනම් එනකන් අදට ගිහින් එන්න මේක අනිවාර්යයෙන්ම ළමයි එක්කලා ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්න.